ආයුබෝවන් ඔයාලා හැමෝටම විදේශ භාෂාවක් ඉගෙන ගන්න එක ඔයාලගේ ජීවිතයට කොතරම් වැදගත්ද? සමහර විට ඔයා විදේශ භාෂාවක් ඉගෙන ගන්න වෙන්න පුළුවන් ඔයාගේ විනෝදාංශයක් විදිහට. එහෙම නැතිනම් අලුත් රටකට ඔයා යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අලුත් රටකට ඇවිල්ලා ඒ රටත් එක්ක එකතු වෙන්නේ රටේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නේ සංස්කෘතිය ඉගෙන ගන්න ඔයා භාෂාව ඉගෙන ගන්න වෙන්න පුළුවන්. එහෙම නැතිනම් වෙනත් හේතුවක් නිසා ඔයා භාෂාව ඉගෙන ගන්න වෙන්න පුළුවන්. ඉතින් මම මගේ ජීවිතේ මේ දක්වා මට භාෂා 7ක් ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා සිංහල භාෂාවත් ඇතුළුව. මට හැම භාෂාවෙම හොඳටම කතා කරන්න බෑ. නමුත් භාෂා කීපයකින් මට යම්කිසි තත්ත්වයක් දක්වා කතා කරන්න පුළුවන්. ඉතින් මම මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ අත්දැකීම් බෙදා ගන්න භාෂා ඉගෙන ගැනීමේදී මට වෙච්ච අතපසුවීම්, ඒ වගේ මම හරියට කරපු දේවල් කියලා හිතන දේවල්, ඒ වගේ පොඩි අදහස් වලත් එක්ක බෙදා ගන්න. මොකද භාෂා ඉගෙන ගන්න කෙනෙක්ට මේක වැදගත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මම හිතන්නේ මේ channel එකේ සිංහල භාෂාවෙන් මම කරන පළවෙනි වීඩියෝ එක මේක. මේක මම ඉංග්‍රීසි, ප්‍රංශ සහ ස්වීඩිෂ් භාෂාවෙන් වීඩියෝ කීපයක් කරලා තියෙනවා. ඔයා අදම නම් මේ channel එකට එකතු වෙන්නේ. මම ප්‍රසන්න දේශප්‍රිය. මම වෘත්තීය විද්‍යාඥයෙක්. මම රටවල් කිහිපයක ජීවත් වෙලා තියෙනවා මගේ රැකියාව නිසා, සහ මගේ අධ්‍යාපන කටයුතු නිසා. ඊට පස්සේ මගේ විනෝදාංශ විදිහට මම භාෂා කීපයක් ඉගෙන තියෙනවා. මොකද භාෂා කියන්නේ මගේ ජීවිතේ ගොඩක් ආස කරන දෙයක්. භාෂා ඉගෙන ගැනීම ගැන මට යම්කිසි අත්දැකීමක් තියෙනවා, යම්කිසි අදහසක් තියෙනවා. ඉතින් මම කැමතියි මේ channel එකෙන් ඔයත් එක්ක භාෂා ඉගෙන ගන්න හැටි ගැන මගේ අදහස් බෙදා ගන්න. ඒ වගේ මම භාෂා ඉගෙන ගන්න තවත් කට්ටිය හමු වෙලා ඉගෙන ගත්ත දේවල් මම කරපු ඉන්ටර්විව්ස් තියෙනවා මේ channel එකේ දාලා. ඒවාට කැමති නම් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ භාෂා ඉගෙන ගන්න කට්ටියට පොඩි උදව්වක් දෙන්න තමයි මම මේ channel එකෙන් උත්සාහ කරන්නේ. ඔයත් භාෂා ඉගෙන ගන්න කෙනෙක් නම්, භාෂා ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔයා කමෙන්ට් එකක් දාලා කියන්න මොකක්ද ඔයා ඉගෙන ගන්න භාෂාව සහ කොහොමද ඔයා ඒක ඉගෙන ගන්න කියලා. මොකද ගොඩක් අය ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගන්න විදිහට ඉගෙන ගන්නවා නම් ඉස්කෝල වලින් සාමාන්‍යයෙන් මම කියන්නේ ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම තියෙන ගොඩක් ඉස්කෝල වලින් 90%කටත් වඩා ඉස්කෝල වලින් උගන්වන්නේ භාෂාව ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමයට නෙමෙයි. ඒ නිසා ඉගෙන ගන්න කට්ටියට ගොඩක් භාෂා ඉගෙන ගන්න එක එපා වෙනවා. ග්‍රැමර් වගේ දේවල් හරියට උගන්වන්නේ නැති නිසා සහ භාෂාව ගොඩක් ඇලුම් කරන විදිහකට උගන්වන්නේ නැති නිසා භාෂා ඉගෙන ගන්න කට්ටියට ඒක එපා වෙනවා. ඉතින් මම මේ channel එකෙන් බලාපොරොත්තු වෙනවා භාෂා ඉගෙන ගන්න ඔයාලට අලුත් උනන්දුවක් දීලා හොඳ තල්ලුවක් දෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉතා ඉක්මනින්ම හම්බ වෙමු.